කවදාකවත් පහන කටින් පිඹල නිවන්න හොඳ නැහැ. ඊළඟට ඔබ බුලත් විතර කන කෙනෙක් නම් මේ බුලතේ තියෙන මේකේ තියෙන අග කොන නොකඩා කෑව. ඔබ ගෙදර ඉන්නකොට ගෙදර එලිපත් ඉඳගෙන ඔබේ හිස පීරුවා. ඔළුවට අත ගහගෙන ඔබ දොරකොඩ සිටියා. ඔවත් එක්තරා විදියක දොසක් වෙන්නේ. ඔය දොස් හේතු කොටගෙන තමයි හැමදාම ගෙදර පවුලේ අසමගිය අඩදබර ආර්ථික පරිහානිය ඇති වෙන්නේ. ඒ සියලු දොස් නිදොස් වෙන්න ඊළඟට ඔබට නිතර හිස රදේ හැදෙනවා. මේ හිසේ තියෙන දසනවයක් රෝග දුරු වෙන්න විභාගයේ ලියන්න ඉන්න ඉගෙන ගන්න පුතේ දුවේ ඔබට ඔබේ නැනනුවන වැඩෙන්න මේ ආශිර්වාදය අප වැඳගෙන ලබා පින්කම අවසන් කරමු සාදු කියලා. ගන්න දෙවි කෝවිල පිරිපඩලන්නේ දත මැද පිරුවට ඇඳ පෙවෙන්නේ කලකීදේ මට සාදා දෙන්නේ පින් ඇති කන දෙවි නුවණක් දෙන්නේ කිරිදී වෙඬරුද පසුගෝ රසිනා උඳු මුන්තල මෑ කරලින් සොබනා මේ නන් කැවුමෙන් නිති පුද ලබනා දෙන් මට නුවණක් ගණපතියේනා සදී පතෙනි පණ්ඩී පුරයට වැඩලා තිලොවට සෙත් සිරි වඩවාලා රිදී සලඹ නලලතට වඩාලා සිඳී දෝස නල ලෙන්ගියේ බැසලා නඩු අප කරදර සමැති වුවද ලෙඩ දුක් වියවුල් වල මැදි වුවද රැකේ රක්ෂාවල් දුෂ්කර වුවද එම වංශම දොස දුරු වේවා අද උළුවගලේ බැන්දද මීවද නයි පොළොගෝන්ගේ හැමතැනදී වද කබර කොයින්ගේ ඇතුළට ආවද රුදුරු ඒවා දොස දුරු වේවා අද බුලතගේ අග මුල නොකඩා කෑවද උලමෙක් වගලෙහි මුදුනට ආපද යක් බූසිහිනෙන් දැක බිය වූවද එම වංශම දොස දුරු වේවා. කවදාකවත් පහන කටින් පිඹල නිවන්න හොඳ